නැති සංසාරයක ඇවිල්ලා අපිට දැන් ආයේ සංසාරයට යනවද නැද්ද තීරණය කරන්න මනුෂ්‍ය ජීවිතයක් ලැබුණා. දැන් මෙතන කාටවත් කියන්න බෑ මං නම් ආයේ අපාය ඉපදෙන්නේ නෑමයි කියලා. කියන්න බෑ. මං නම් ආයේ ප්‍රේත ලෝකෙ ඉපදෙන්නේ නෑමයි කියලා කියන්න බෑ. මං ආයේ පෙරේතෙක් වෙන්නේ නෑමයි කියලා කියන්න බෑ. මං ආයේ මනුස්ස ලෝකේ අඳගොළු බිහිරි වෙලා අබ්බගාත වෙලා අසරණ වෙලා මන්ද බුද්ධික වෙලා ඉපදෙන්නේ නෑ කියලා කාටවත් කියන්න බෑ. මං සංසාරේ හොරෙක් තක්කඩියෙක් මීහරකෙක් ගොනෙක් වෙන්නේ නෑ කියලා කාටවත් කියන්න බෑ. අප කාටවත් සහතික නෑ එවැනි සෝතාපන්න නොවි. එහෙනම් ආයේ සංසාරයට වැටුනොත් ඒ සංසාරයට තිතක් නැහැ. නවතින තැනක් නැහැ. නවතින් නැති සංසාරයක ඇවිල්ලා දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා ආයේ සංසාරයකට යනවද නැද්ද කියලා තීරණය කරන්නයි ඔබට මේ මනුෂ්‍ය ජීවිතේ තියෙන්නේ. මේක තීරණය කළේ නැත්නම් ඔබ වැටෙන්නේ තිතක් නැති සංසාරයකට. දැන් ওই තීරණය හෙට ඔබ මැරෙනවා නම් ඔබට දැන් සසරෙන් ඈතර වෙනවද නැද්ද කියලා තීරණය කරන්න පැය ගානයි තියෙන්නේ. ඊළඟ සතියේ නම් ඔබ මැරෙන්නේ ඔබට තව සතියයි. ඊළඟ මාසේ නම් ඔබ මැරෙන්නේ ඔබට මාසයයි. ඔය ඩිංගිතේ නේද ඔය ගෙවල් වල රණ්ඩු වෙවි ඉන්නේ ඔය. ඔය ඩිංගිතේ නේද ඔය රණ්ඩු වෙවි ඉන්නේ. ඊට කඩම් බදා ගන්න. ඒ නැන්දම්මලා ජීලිලා. එහින් ගෑනු මිනිහලා රණ්ඩු වෙවි. ඒ ඔය ඩිංගිතේ නේද මේ ප්‍රවෘත්ති බල බල ඉන්නේ. ඔය ඩිංගිතේ නේද මේ නාට්‍ය බල බල ඉන්නේ. චිත්‍රපටි බල බල ඉන්නේ. ඔය මනුස්ස ලෝකේ චුට්ටිත්ත මතක තියාගන්න නිරේ උපන් නිරිසත්වයාට ජීවිතය ගැන තීරණය කරන්න බෑ විඳවනවා හැර. තිරිසනාට විඳවනවා හැර ජීවිතේ වෙනස් කරන්න තීරණය කරන්න බෑ යාට. පෙරේතයාට විඳවනවා හැර පෙරේතයාට ජීවිතේ සසරෙන් නිදහස් වෙන්න තීරණ ගන්න බෑ. ඔබට පුළුවන්. ඔබට විඳවන ගමන් පුළුවන්. දරුවන්ගෙන් විඳවද්දී දරුවන්ගෙන් විඳව යන සංසාරෙට මං ආය යනවද එකෙන් ගැලවෙන්න පින් කුසල් කරනවද? මිනිහාගෙන් විඳවද්දී විඳවන ගමන් ඔබට තීරණය කරන්න පුළුවන් මිනිහලාගෙන් විඳවන සංසාරෙට මං යනවද ඒ සංසාරයෙන් නිදහස් වෙන්න පින් කුසල් කරනවද? බිරිඳගෙන් විඳවද්දී විඳවන ගමන් තීරණය කරන්න පුළුවන් ඔබට ගෑනුන්ගෙන් විඳව යන සංසාරයට ආය යනවද මේකෙන් නිදහස් වෙන්න පින් කුසල් කරනවද? අසල්වැසියන්ගෙන් අසාධාරණකම් එද්දී අන් අයගෙන් අසාධාරණ විඳ මේ සංසාරේ යනවද මේ නිදහස් වෙනවද කියලා ඔබට තීරණය කරන්න කාලය තියෙනවද? පින් කුසල් මං කරනවද කියලා. නැන්දම්මලා යේලිලා ප්‍රශ්නවලදී නැන්දම්මලා යේලිලා අම් පටලව ගන්න එක ඔය කටු ඇන ගන්න එක අනාදිමත් මේ විශ්වයේ ආරම්භී පටන් තියෙන දේවල් ඕවා. ඒකට ආපහු මං ඒ සංසාරයට වැටෙනවද විඳවන දුකක් දැන් විඳවලා නිදහස් වෙනවද කියලා තීරණය කරන්න කාලේ. හන්දිපත් රුදා පිළිකා පෙසර අරලෙඩ මේලෙඩ නැගිට ගන්න බෑ. පසඟ පීටවල වඳින්න බෑ. හම්මෝ ලෙඩ දුක් මිනිසුන්ට එහි මානසික ලෙඩ මේ වගේ විඳව ආයේ සංසාරේ යනවද දැන් තීරණයක් ගන්නවද කියලා ඔබට හිතන්න කාලයයි. අනේ ඒවා හිතලා ජීවිතේ යම් පරිවර්තනයකට ලක් කර ගන්න ඕන වෙලාවයයි ඔය රණ්ඩු වෙවි ඉන්නේ. ඒකේ ප්‍රවෘත්ති බල බල ඉන්නේ. ඒකයි නාට්‍ය බල ඉන්නේ. ඒකයි නාට්‍ය නාටකම් සොකරි නරි නාටක බල බල ඉන්නේ. උඹ මෙහෙමයි කියලා බැන ඉන්නේ. අරකිගේ හැටි මෙහෙමයි අරකගේ හැටි මෙහෙමයි කියලා ඕපදූප හොය ඉන්නේ ওই ඩිංගිත්. ඊට ඉතින් මැරිලා ගියාට පස්සේ කරගෙන තියෙන කිසි දෙයක් නැහැ. හිස් මිනිහෙක් විදියට මැරෙනවා. මැරිලා අර පොඩි පොල් කට්ටකට වතුර ටිකක් වක් කරලා ඉදන් මේ ඥාතේ නම් හොතු කිව්වා කියලා. ඒ මිනිස්සයා කරගත්ත මහා අකුසලේ නැති වෙයි. ඔන්න ඔකයි ඇත්ත කතාව.